හරි. ඊළඟට අපි යන් මිනිමැක්ස් රිග්‍රෙට් ක්‍රයිටීරියන්. දැන් මේකේ කෙලින්ම ආන්සර් එක තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් එක පාටව නිකන් මෙහෙම ගද්දි පොඩ්ඩක් මේ කියන්නේ පැටලෙනවා වගේ නම් මම පොඩ්ඩක් ඒක මේ අපි මේ ඒ ගාන පොඩ හදමු. මම ඒකට මේ පොඩ්ඩක් පොඩි වර්කින් එකක් හදාගත්තා Excel එක. ලේසි වෙන්න අපි ප්‍රශ්නේ මෙතනට දාගමු. මේක ලොකු වෙන්නේ නැත්තේ හරි. ලොකු වැඩි වුණානේ. හරි. මේක තමයි අපේ ප්‍රශ්නේ. දැන් අපි තියෙනවානේ ස්ටේට් ඔෆ් දැන් එක්සෑම් එකේදී දැන් අපිට ප්‍රශ්න දුන්නාම මේ කහ පාටින් කරලා තියෙන්නේ මම අර ඔයගලන්ට මේ නිකන් මේක වෙන්නේ කොහොමද කියන අර වර්කින් එක පෙන්වන්න. නැත්නම් එක්සෑම් එකේදී මේ කහ පාට රූල් ඕනේ නැහැ. ඩිසිෂන් එක දාගත්තා. මේ ස්ටේට් ඔෆ් නේචර්ස් ටික දාගත්තා. මේ මැක්සිමැක්ස් රිග්‍රෙට් කියන මේ මිනිමැක්ස් රිග්‍රෙට් කියන එක දාගත්තා. එතනින් අපිට ආන්සර් එකට යන්න පුළුවන්. දැන් මෙතනදී apartment building office building warehouse හරිනේ. දැන් මේකෙදි අපි හරි මිනිමැක්ස් රිග්‍රෙට් කියන එකේදී අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද දන්නවද? මේ ස්ටේට් ඔෆ් නේචර්ස් වල තියෙන කියන්නේ අදාළ ගුඩ් කියන්නේ මේ ස්ටේට් ඔෆ් නේචර්ස් අපිට දෙකක් තියෙනවානේ. මේ ස්ටේට් ඔෆ් නේචර්ස් එකින් එක වෙනම ගන්න ඕනේ. එකක තියෙන හොඳම අවුට්කම් එක අපි සිලෙක්ට් කරන්න ඕනේ. මේ හොඳට මතක තියෙන මේක තමයි පොයින්ට් එක. මේ ස්ටේට් ඔෆ් නේචර්ස් වල තියෙන හොඳම අවුට්කම් එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට good economic condition එකේදී හොඳම outcome එක මොකද්ද? poor economic condition එකේදී හොඳම outcome එක මොකද්ද? අපි ඔය දෙක සිලෙක්ට් කරන්න ඕනේ. දැන් හරි බලන්න. good economic condition එකේදී හොඳම outcome එක මේ එතකොට මේ decision තුනම පොදුවේ ගන්න ඕනේ. මෙතනදී අර decision තුනට වෙන වෙනම consider කරන්න ඕනේ නැහැ. decision තුනම පොදුවේ ගන්න. good economic condition එකේ හොඳම එක මොකද්ද? ලක්ෂය. මෙතින්නේ ලක්ෂය. තව ටිකක් zoom කරනවා. හරි. මේ good economic condition එකේ හොඳම එක ලක්ෂය. poor economic condition එකේ හොඳම එක 30000. හරිනේ. ඔය 30000 කියන එක අපි ඔන්න ලක්ෂයේ 30000 කියන එක අපි වෙනම ගන්න ඕන. හරිනේ. ඊළඟ එක තමයි ඔය එතකොට අපි ඔය ගන්න ලක්ෂෙන් ඔය හැම ඊට අදාළ තියෙන good economic condition එකේ ඉතුරු ටික අඩු කරන්න ඕනේ. අපි ලක්ෂ ගත්තනේ. ඒ ලක්ෂ ගත්තට පස්සේ ඒ ලක්ෂෙන් ඒ good economic condition එකේ තියෙන ඉතුරු ටික අඩු කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මුලින්ම දැන් අපි ලක්ෂ ගත්තා. මම මෙතනින් දාන්නම් ඒක වරහණක් ඇතුලේ දාන්නම්. දැන් ලක්ෂ අපි සිලෙක්ට් කරානේ. මොකද අපි මුලින්ම ක්‍රයිටීරියා එක වෙන්නේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද මේ අදාළ කන්ඩිෂන් එකේ තියෙන වැඩිම අගේ ගන්න ඕනේ. අදාළ කන්ඩිෂන් එකේ තියෙන වැඩිම අගේ. දැන් good economic condition එකේ නම් වැඩිම අගේ මොකද්ද? ලක්ෂේ. poor economic condition එකේ නම් වැඩිම අගේ මොකද්ද? 30000. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? ඒ අදාළ ලක්ෂෙන් ඒ good economic condition එකේ තියෙන ඉතුරු ඒවා අඩු කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඒ good economic condition එකේ තියෙන ඉතුරු ඒවා අඩු කරන්න ඕනේ. දැන් ලක්ෂ ගත්තා. ලක්ෂයෙන් 50000 අඩු කරනවා. හරිනේ. මේක එක්සෑම් එකේදී පෙන්වන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. කෙලින්ම ලක්ෂයෙන් 50000ක් අඩු කරලා කෙලින්ම ආන්සර් දැම්මනම් හරි. හරිනේ. හරි. දැන් ඊළඟ එක ඒක මේ එතකොට දැන් අඩු කරන ඒවා හැම ඩිසිෂන් එකකට මේක වෙන්න ඕනේ. පළවෙනි එක ලක්ෂයෙන් 50000ක් අඩු කර. හරිනේ. අපි මුලින්ම තෝරගත්ත ලක්ෂ්‍ය තමයි හොඳ good economic condition එකේ වැඩිම එක කියලා. මොකද වැඩිම එකනේ ඒක. ඒකෙන් ඉතුරු good economic condition එකේ තියෙන ඉතුරු අගයන් ටික අඩු කරන්න ඕනේ. ඊළඟට ලක්ෂයෙන් ලක්ෂ්‍ය අඩු කරනවා. මේ හැම එකම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඩිසිෂන් තුනම අඩු කරන්න ඕනේ. ඒ තෝරගත්ත එකෙන් මේ ඩිසිෂන් තුනම අඩු කරන්න ඕනේ. ලක්ෂයෙන් ලක්ෂ අඩු කරාම බිඳුවයි.
ඊළඟට ලක්ෂෙන් 30000 අඩු කරන්න ඕනේ. එතකොට ලක්ෂෙන් 30000ක් අඩු කරාම sorry 70000යි. හරිනේ. ඔන්න ඕක good economic condition එක අපි ගත්තා minimax regret value ටික. මේ ඇවිල්ලා cost එක, opportunity cost එක. ඒ කියන්නේ අපි මොකක් හරි decision එකක් තෝරගත්ත නිසා අපිට දරන්න වෙන cost එක. මේ දින opportunity cost. අපි මේ ලක්ෂ්‍ය කියන එක තෝරගත්ත නිසා අපිට දරන්න වෙන cost එක. තමයි මේ තියෙන්නේ. ඔන්න ඕක කෙලින්ම ආයි පුව එකකට කරන්න ඕනේ. දැන් මොකද පුව එකේ අපි තෝරගත්තේ 30000. 30000න් අඩු දැන් 30000න් 30000 අඩු කරනවා. 30000න් 30000 අඩු කරාම බිඳුවයි. ඊළඟට 30000න් අඩු කරනවා 40000. 30000න් අඩු කරනවා 40000. 30000න් කියන්නේ අඩු කරන්න ඕනේ ඍණ 40000. sorry 30000න් අඩු කරන්න ඕනේ ඍණ 40000. එතකොට 30000න් ඍණ 40000ක් අඩු කරාම මොකද වෙන්නේ? ඍණයි ඍණයි ධන වෙලා 30000ට 40000ක් එකතු වෙන එක තමයි වෙන්නේ. 30000ට අඩු කරන්න ඕනේ ඍණ 40000. අපෝ මේක වෙන්නේ මේ බලමු අපි එහෙම කරන්න. හරිනේ. ඒක 30000ට ඍණ 40000 30000න් අඩු කරනවා ඍණ 40000. එතකොට 70000යි. ඊළඟ එක 30000න් අඩු කරන්න ඕනේ 10000. එතකොට හරි. එතකොට 20000යි. හරිනේ. ඔන්න ඔය වර්කින් එක කරගන්න ඕනේ එක්සෑම් එකේදීත් මේ කහ පාටින් තියෙන එක කරන්න ඕනේ නෑ. මම ඔයගලන්ට මේ ඒක වෙන්නේ කොහොමද කියන එක අනුව තමයි මම ඒක දැම්මේ. දැන් මොකද මේ ගාන පොඩක් ආය ආවොත් මුලින්ම මොකද්ද කරන්න ඕනේ අපි? state of nature. ඒ කියන්නේ ඒ conditions වලදී තියෙන හොඳම අගයන් ටික තෝරගන්න ඕනේ. good economic condition එකේ මොකද්ද හොඳම එක? poor economic condition එකේ මොකද්ද හොඳම එක? good එක කියන්නේ වැඩිම එක තමයි තෝරගන්න ඕනේ. වැඩිම එක. දැන් good එකේ වැඩිම එක ලක්ෂය. ලක්ෂයෙන් ඒ good එකේ තියෙන ඉතුරු ටික අඩු කරනවා. poor එකේ වැඩිම එක 30000. ඒ 30000න් ඒ poor condition එකේ තියෙන ඉතුරු ටික අඩු කරනවා. ඔන්න අපි ගත්තා opportunity cost එක. දැන් මේකෙදි ඔන්න මෙන්න මේ ආන්සර් එක තමයි අපේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අපි ගත්ත දෙකද මේ ගත්ත ආන්සර්ස් ටික තමයි මේ ප්‍රශ්නේ මෙතන දීලා තියෙන්නේ. මේක ආපු විදියක දීලා නැහැ. එක පාටම ආන්සර් එක දාලා තියෙන්නේ මේ මෙතන. දැන් මේ ආපු විදිය තමයි මම මෙතන පෙන්නුවේ. මේ එන එක ආපු විදිය. එතකොට මෙතනට අපි ගන්න ඕනේ maximum opportunity cost එක. අදාළ decision එකේ. ඒ කියන්නේ මේ අදාළ decision එකට තියෙන maximum opportunity cost එක. දැන් මේ බලන්න මෙතනදී බිඳුවයි පුව එකේදී. මෙතනදී 50000යි. එතකොට අපි 50000 තමයි ගන්න ඕනේ. maximum opportunity cost එක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන good එකේදී බිඳුවයි පුව එකේදී 70000යි. එතකොට maximum මොකද්ද? 70000. ඊට පස්සේ පුව එකේදී 20000යි good එකේදී 70000යි. maximum opportunity cost එක මොකද්ද? 70000. හරි. අපි දැන් ඔන්න maximum opportunity cost එක ගත්තා. ක්‍රයිටීරියා එක මොකද්ද? maximum opportunity cost එක අඩුම වෙන එක. හරිනේ. cost එක අඩුම වෙන එක. opportunity cost එක අඩුම වෙන එක තමයි හොඳම decision එක. opportunity cost එක අඩුම වෙන එක තමයි හොඳම decision එක. දැන් opportunity cost එක අඩු වෙන්නේ මොකේද? මෙන්න මේ apartment building කියන එකේ. මේ opportunity cost එක අඩු වෙන්නේ මේ apartment building කියන එකේ. එතකොට apartment building කියන එක තමයි හොඳම එක.
under the maximin rig maximi හරිනේ මම කිව්වා sorry minimax minimax වැරදුනා minimax Minimax under the Minimax regret criterion, investor would like to purchase apartment building. ඔන්න ලිව්වා. මේක කරා මෙන්න මේ විදිහටම මේ කහ පාට එක නැතුව මේ කහ පාට තීරුව නැතුව මේ එක්සෑම් එකේ මේ වර්කින් එක ඕගොල්ලෝ තීරුව ගහන්න ඕනේ මේ මිනිමැක්ස් මේ රිග්‍රෙට් එක ආවට පස්සේ. ඇහුවා ඊට පස්සේ ඔහොම ආවට පස්සේ අපි ඊළඟ තීරුවට ගන්න ඕනේ මොකද්ද? මැක්සිමම් රිග්‍රෙට් ටික. මේ මැක්සිමම් ඔපචුනිටි ටික. දැන් මෙතන 20000යි 70000යි තියෙනවා. මේ 20000යි 70000න් වැඩි මේක ගන්න ඕනේ. අදාළ ඩිසිෂන් එකට අදාළ තියෙන වැඩි මේක. ආ මේ මම හිතන්නේ මේ zoom එක කට් වෙනවා. තව විනාඩි 10කින් හරි අපි කරලා ඉතුරු ටික මේ ආයි වෙනම මම අරන් එන්නම්. එහෙම වුණොත් මේ කෑලි එතකොට එහෙම මේ කෑලි මේ කෑලි වලට තමයි අප්ලෝඩ් කරන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම කරන්නම්. හරි. හරි. දැන් ඔන්න අපි මිනිමැක්ස් රිග්‍රෙට් එක හැදුවානේ. හරි. ඊළඟ එක දැන් අපි ඉස්සරහට යන් මිනිමැක්ස් දැක්කනේ මෙතන තියෙනවා මිනිමැක්ස් රිග්‍රෙට් එක යනවා හොඳම එක තමයි මේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් කියන එක. හරි. හර්වික්ස් ක්‍රයිටීරියන්. මෙතන මේක ඇත්තටම ලේසි. හර්වික්ස් ක්‍රයිටීරියන් එකට ආවට පස්සේ ඒගොල්ලොන් දෙනවා ඇල්ෆා කියලා එකක්. මේ මෙතන තියෙන මේගොල්ලොන් දෙනවා මේ ඇල්ෆා කියලා එක. ඊට පස්සේ ඒ ඇල්ෆා කියන එක අපි දාන්න ඕනේ ඇල්ෆා කියන එක අපිට දෙන ඇල්ෆා කියන එක අපි දාන්න ඕනේ තියෙන හොඳම අගයට. ඒ ඇල්ෆා එක දාන්න ඕනේ හොඳම කෙනෙක්. අර අපි කතා කරන මැක්සිමම් පේ ඔෆ් එකට. ඒ ඇල්ෆා හරි. දැන් අපි කතා කර මේ සමාවෙන්න අපි කතා කරගටේ හර්වික්ස් ක්‍රයිටීරියන්. හර්වික්ස් ක්‍රයිටීරියන් එකේදී අපිට දෙනවා ඇල්ෆා වැලියු එක. අනිවාර්යයෙන්ම දෙනවා ඇල්ෆා. ඒ කියන්නේ අපිට දෙන්නේ කිසිම ප්‍රොබ් කෙනෙක්. නිකන් දශම සංඛ්‍යාව ප්‍රොබබිලිටි එකක්. ඒ ඇල්ෆා කියන එක අපි දාන්න ඕනේ මැක්සිමම් පේ ඔෆ් එකට. ඇල්ෆා දාන්න ඕනේ මැක්සිමම් පේ ඔෆ් එකට. ඊට පස්සේ දැන් එතකොට බලන්න දැන් අපේ මැක්සිමම් පේ ඔෆ් ටික තියෙන්නේ good economic condition එකේ තියෙන්නේ. මේ මෙතන තියෙන මේ good economic condition එකේ තමයි අපිට තියෙන්නේ මේ ඇල්ෆා කියන එක. හරිනේ. එතකොට මේ ඇල්ෆා 104 දැන් මෙතන එක ඇල්ෆා 104 දීලා නැහැ. මේ ඇල්ෆා 104 තමයි තියෙන්නේ ආන්සර් එක. එතකොට ඇල්ෆා 104 මේ ඒ ඇල්ෆා 104 කියන එක අපි දාන්නේ මේ good